මාලයා මොකක්දනේ පණ්ඩිතය වගේ ආවද අදත් මං කියලා තියෙනවනේ කරුවලේ එන්න එපා කියලා. අයියෝ එච්චර රෑ වෙලා නෑනේ. අනික මට බලාගෙන ඉන්න බැරි නිසා මං ආවනේ. අනේ මන් දන්නේ ඔයත්. නේ ඒක නෙවෙයි. මට ඔයාට පෙන්වන්න බණ්ඩක් තියෙනවා. එන්නකෝ යන්න. එන්නකෝ. එයි මේ බලන්නකෝ අනේ. මට පාරේ තිබිලා හම්බුන එක. අම්මා මේක රත්තරන්ද? ඕ රත්තරන් තමයි. මම බැලුවානේ පාරේ ඉන්නවද කියලා මේකේ අයිතිකාරයෙක් කවුරුත් හිටියේ නෑ. ඒක නිසා ඉතින් මං අරගෙන ආවා. මේ නම් ගොඩක් වටින පාටයි ඈ. ඕ නේද? හරි ලස්සනයි. මේ මං හිනා වර්ෂයක් දාගෙන එන්න. ඉක්මනට එන්න. හරි හරි. අප්පා අද නම් හරි මහන්සියනේ. ඔෆිස් එකේ වැඩ ගොඩාක් තිබුණා. කවේෂ් මොකද නම් කරගිලා වගේ බලාගෙන ඉන්නේ? කවේෂ් ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා කවුද? මොකද්ද මගේ මහත්තයාට කළේ? මම කවුද? උඹ නේද මගේ මාළේ හොරකම් කරගෙන ආවේ? මාළේ? ඒ මාළේ ඔයාගේද? මගේ මාළේ හොරකම් කරාට මම උඹලට දඩුවම් කරනවා. උඹලා දෙන්නටම. අනේ මම පාරේ බැලුවා කවුරුත් හිටපු නැති නිසා අරගෙන ආවේ. ඇයි ඔයාට එවලෙන්න බැරි වුනේ? එන්නේ කොහෙද? මාළේ නැති වුණාට මගේ ගෑණි මගේ බෙල්ල කඩන් කන්න ගියානේ. ගෑණි? ඔව් මෝහිනි මගේ ගෑණි මෝහිනි. අනේ හරි මම මේ මාළේ වලට දෙන්නම්. අනේ මගේ මහත්තයව අතාරින්න. මාළේ මගේ මාළේ මගේ වස්තුව මගේ ගෑණිගේ මාළේ. උඹලටත් මේ වගේ මාළයක් කොන්නම් ටච් ඔෆ් ගෝල්ඩ් එකෙන් ගනින්න. ටච් ඔෆ් ගෝල්ඩ්? ඒකවත් දන්නේ නැද්ද? බලගනින්. ටච් ඔෆ් ගෝල්ඩ් එකේ අලුත්ම ෂෝරූම් එක නිගම්බුවලත් ඕපන් කළා. ගෝල්ඩ් කෝඩඩ් ඩිසයින්ස් අවුරුද්දක වගකීමක් එක්ක විශ්වාසයෙන් මිලදී ගන්න ඕනේ නම් යන්න ඕන තැන තමයි ටච් ඔෆ් ගෝල්ඩ් කියන්නේ. ඔයාගේ වෙඩින් එකට වුණත් ෆන්ක්ෂන් එකකට යන්න වුණත් මැච් වෙන ඩිසයින්ස් ලොකු වෙරයිටි එකක් මෙතන තියෙනවා. මිලත් ගොඩක් අඩු නිසා ගෝල්ඩ් වෙනුවට පළදින්න මේක හොඳ ඔප්ෂන් එකක්. නිගම්බෝ ෂෝරූම් එක වගේම මෙයාලගේ ෂෝරූම්ස් කොල්ලොපිටිය, කිරිබත්ගොඩ, කැන්ඩි මාතරත් තියෙනවා. ටච් ඔෆ් ගෝල්ඩ් නම් ගෝල්ඩ්ම තමයි. අනේ මගේ මහත්තයා. ඕක තමයි උඹලට දෙන්න දඩුවම. ලබන පොය වෙනකම් ඕක අම්ම තමයි ඉන්නේ.